මේක උඹලා අහන්න ඕන කතාවක්. මොකද උඹලා ජීවත් වෙන්නේ මේ රටේනේ. ඒ හින්දා උඹලා මේ කතාව අහන්න ඕන. මේ රට මොකක්ද? මේ රටේ ජීවත් වෙන්නේ මොනුන්ද කියලා තාම හිතා ගන්න බෑ. නිකමට මම මේ කියන එක හිතලා බලපල්ලා. මේ රට මොකක්ද? මේ රටේ ජීවත් වෙන්නේ මොකුන්ද කියලා තාම හිතා ගන්න බෑ. අපේ රටට දිත්ත සුලිකුණාටු ඇවිල්ලා විශාල හානියක් කරා. විශාල දේපල හානියක් කරා. විශාල ජීවිත හානියක් කරා. ස්වභාවික වනාන්තර නාය ගියා. ගම් පිටින් නාය ගියා. රට චොර වෙලා තියෙන්නේ. ගම් වතුර ගලලා ආයෙත් චොර වෙලා තියෙන්නේ. එහෙම වෙලා තියෙද්දි දිත්ත ඇවිල්ලා ගිහිල්ලා දවස් 5ක් යද්දී සංචාරකයෝ විදේශීය සංචාරකයෝ 25000ක් එනවා යකෝ මේ රටට. එකමඩ හිතලා බලපල්ලා. මෙච්චර විනාශයක් කළා තියෙද්දි තාම අපි මේ පණ ගහලා නැගිටින්න බලද්දී දවස් 5ක් යද්දී දිත්වා විනාශ කළා අපේ රටෙන් එළියට ගිහිල්ලා දවස් 5ක් යද්දී විදේශීය සංචාරකයෝ 25000ක් ඇවිල්ලා දිනවා බම් මේ රටට. එතකොට හිතලා බලපල්ලා මේ රට මොකද්ද කියලා. අනිත් එක තමයි අපි දන්නවා නුවරඑළිය බදුල්ල පැතිවල නාය ගියා. අනුරාධපුරේ උන් ගිහිල්ලා නුවරඑළිය ගෙවල් සුද්ධ කරනවා. නුවරඑළියේ ගෙවල් වල තියෙන පස් අයින් කරනවා. නුවරඑළියේ උන්ගේ මිදුල්ලතු ගන්නවා. නිකමට හිතපලපා පොළොන්නරුවේ උන් ගිහිල්ලා නුවර බදුල්ල පැත්තේ උන්ගේ ගෙවල් වල මඩ හොදනවා. යකෝ මුන් ජීවිතේට දැකලා නැහැ. කවුද කින්ද මන්ද කියලා දන්නේ නැහැ. තමන්ගේ වැඩ පැත්තකින් තියලා අර ගෙවල් වල ගිහිල්ලා ඉරලා ඒ ගෙවල් සුද්ධ කරනවා. පස් අයින් කරනවා. යකෝ මේ මොන මිනිස්සුද බම්මු? නිකමට හිතපල්ලකෝ. තමන්ගේ වැඩ පැත්තකින් තියලා මිනිස්සු ගිහිල්ලා ගම්වල ගිහිල්ලා මචං ඔය මොනවා හරි එකතු කරගෙන වෙන ගම්වලට ජීවිතේට දැකලා නැති උන්ට ගිහිල්ලා බෙදනවා. යකෝ බලලා හිතපල්ලා මේ රටේ මිනිස්සු එහෙනම් මොනුන්ද කියලා. මෙච්චරයි. මේ රට මේ පෘථුවියේ තියෙන මේ රට දිව්‍ය ලෝකයක් බා. නැත්තයි යකෝ මෙච්චර විනාශයක් කළා තියෙද්දි 25000ක් විදේශීය සංචාරකයෝ මේ රටට එයිද? උන්ට ට්‍රැක්ද? මේ රටේ ඉන්නේ මිනිස්සුන්ගේ තියෙන පට්ට හදවත් බා. නැත්තම් අර දත වගේ එල්ලිලා තියෙන කදුකරේ ගෙවල් වල පස් අයින් කරන්න ඇයිද බම් මේ අර හොඳට ජීවත් වෙන්න පුළුවන් අනුරාධපුර පැත්තේ. කොයි වෙලාවෙ ආයෙ නායයිද දන්නේ ආයෙ වැස්සක් ආවේ ගම. උන්ගේ ගෙවල් සුද්ධ කරන්න ඇයිද? හිතලා බලපන්. අපේ රට මොනතරම් වාසනාවන්ත රටක්ද? අපිට කොතනද වැරදුනේ? අපිට කොයි තැනද වැරදුනේ කියලා. මේ රටේ අර මොලේ මැරිච්ච දේශපාලන පඩත්තරු හින්දා අපිට මොනතරම් දේවල් නැති වෙලා තියෙනවද? අපේ රට කොහොම ගොඩ ගන්න තිබ්බද? හිතලා බලපල්ලා. මොකද මේ රට මොකද්ද? මේ රට ඉන්නේ මොනුන්ද කියලා මේ ලෝකෙටවත් තාම හිතා ගන්න බැරුව ඇති. ඒ තරම් අට්ට රටක් යකෝ මේක.